හායි යාළුවනේ කොහමද ඔයාලා හැමෝම හොඳින් නේද? මං අද හදන්න යන්නේ මස් වලින් බුරියානි එකක්. අද අපේ ගෙදර කට්ටියට ලැහැම් බුරියානි ඕනි කිව්වා. ඒකට මං දැන් මේ වළඳල් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඊට පස්සේ අපි දැන් මේකේ මේ ලුණු ටික ලුණු ගෙඩි 3ක් විතර ලොකු ලුණු කපාගෙන ඒක හොඳට රන්වන් පාට වෙනකල් බෙද ගන්න ඕනේ. මම ඒකටම බටර් හැන්දකුත් එකතු කරනවා. ඔන්න දැන් ලාවට වගේ දුබුරු පාටයක් වීගෙන එනකොට මම මේ ඉඟුරු සුදුරුණු පේස්ට් එකේනොත් මේ සෑන්ඩක් එකතු කරනවා. මේ තියෙන්නේ සෝතල පිරිසිදු කරගත්ත මස් ටික. මෙතන මස් කිලෝ එකක් විතර තියෙනවා. මම දැන් ඒකත් මේකට බුරියානි පවුඩර් එකෙන් තේ හැන්දක් තියෙනවා. කොත්තමල්ලි කුඩු වලින් තේ හැන්දයි, කහ කුඩු තේ හැන්දයි, ගම්බිරිස් කුඩු තේ හැඳි භාගයයි, පප්‍රිකා වලින් තේ හැඳි එකහමාරයි, කරි පවුඩර් වලින් තේ හැන්දයි, ලුණු කුඩු තේ හැඳි දෙකයි. දැන් මම මේ ටික ඔක්කොම මේකට එකතු කරනවා. මේ තියෙන්නේ ලොකු තක්කාලි ගෙඩියක් පොඩියට කපාන. මම දැන් ඒකත් මේකට එකතු කරනවා. හොඳට කලවම් කරගන්න. ඔන්න දැන් තක්කාලි ටික පොඩ්ඩක් තැම්බිලා මම දැන් ඔන්න එකතු කරනවා යෝගර්ට් එකක්. දැන් ඔන්න ඒකට එකතු කරගන්නවා. මේ තියෙන්නේ මිංචි කොළ. මේ කියන්නේ නැනා කියලා. ඒන් කොළ ටිකකුත් එකතු කරගන්නවා. මේ තියෙන්නේ කොත්තමල්ලි කොළ. මේ ටිකකුත් එකතු කරගන්නවා. මෙතන තියෙනවා දෙහි ගෙඩියක ඉස්ම. ඒන් ටිකකුත් එකතු කරගන්නවා. එකතු කරලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මෝඩිය වහලා තැම්බෙන්න තියෙනවා. මස් නම් ඉතින් පැයක් විතර තැම්බෙන්න ඕනිනේ. මම මේ පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා මේ ලුණු ටික බදිනවා. බුරියානි එක උඩින් දාගන්න මේ ලුණු ටික බදින්නේ. මේ ලුණු ටික රන්වන් පාට වෙනකල් බෙද ගන්න ඕනේ. ඔන්න දැන් මම බත් එක උයා ගන්නයි යන්නේ. මේ තියෙනවා අර බුරියානි වලට දාන තරු જાතියක් තියෙනවා. එයින් එකක් දැම්ම බත් එකට. ඔන්න කරාමුනේ තියෙන තාල් පොඩ්ඩක් දානවා. මේ තියෙන්නේ ලුණු ටික. ඔන්න ලුණුත් එකතු කරලා තෙල් පොඩ්ඩක් දානවා බත් එකට.
මේ කුරුඳු පොතුයි ඒ ටිකක් දැම්මා වුණ. තව අපි මේකට දෙයිස්ම පොඩකුත් එකතු කරනවා. මේකට බටර් පොඩකුත් එකතු කරා. තව තියෙනවා කොත්තමල්ලි කොළයි මිංචි කොළයි. ඒ ටිකකුත් එකතු කරනවා. මේ කොළ බේලීස් කොළ. ඔන්න දැන් බත් එකේ වතුර එක හොඳට නටාගෙන ඉනවා. අපි දැන් ඒකට හාල් ටික දානවා. අපි බත් එක උයා ගන්න ඕනි 70%ක් විතර. මොකද ඊට පස්සේ ආපහු ආයේ මේ අඩු ගින්දරේ මේ ආය විනාඩි 20ක් විතර මේක තැම්බෙනවනේ. ඒ හන්දා තමයි එහෙම බත් එක උයා ගන්න. ඔන්න දැන් මම බත් එක 70%ක් විතර තඹගෙන ඉවරයි. දැන් ඔන්න මම ඉස්සෙල්ලාම බත් අට්ටුවක් දා ගන්නවා වළඳේ අඩියට. ඊට පස්සේ මස් ටික එකතු කරනවා. ඊට පස්සේ ඔන්න මස් ටික එකතු කරලා ඉවරයි. දැන් ඔන්න මම ඊට උඩින් ආයෙ බත් අට්ටුවක් දා ගන්නවා. දැන් ඔන්න බත් අට්ටුව දාලා ඉවරයි. මම මේ සාපරාන් වලට රෝස වතුර දාලා තියෙන්නේ. දැන් ඒකත් මේකට අපි එකතු කරනවා. ඊට පස්සේ මම මේ බටර් පොඩ්ඩකුත් එකතු කරනවා. ඊට උඩින් මේ තියෙන්නේ නෙනා කොළ ටිකක්. මේ තියෙන්නේ කොත්තමල්ලි කොළ. නෙනා කිව්වේ ලංකාවේ මිංචි කොළ. මේ කොත්තමල්ලි කොළ. ඔන්න
ඊට පස්සේ අපි මේ බැදගත්ත ලුණු ටිකත් ඔඩින් එකතු කරනවා. මම වම්බටු ගෙඩියකුත් බැදගත්තා. ඒකත් ඔන්න ඊට පස්සේ මම මේක මෙහි තියෙනවා පොඩි යකඩ තැටියක්. ඒක යටින් තියලා ගින්දර අඩු කරලා විනාඩි 20ක් විතර තියන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි ආය අලුත් රෙසිපි එකකින් හමු වෙමු. මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ඔන්න යාළුවනේ විනාඩි 20කට පස්සේ මස් බුරියානි එක. ඔන්න ඉතින් දැන් ඉතින් ඔන්න සුවඳ එහෙම එනවා හොඳට ඉතින්. ඒ වුණාට අපි නම් මස් කන්නේ ඉතින්. එහෙනම් ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න මගේ YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්න, මාව subscribers කරන්න. ඔන්න යාළුවනේ විනාඩි 20කට පස්සේ මස් බුරියානි එක. Hãy subscribe cho kênh Ghiền Mì Gõ để không bỏ lỡ